ඓතිහාසික රුහුණු කතරගම ඇසළ පෙරහැර මංගල්‍යයේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වන පුරාණ චාරිත්‍රයක් අද ඉටු කෙරුණා. ඒ තමයි මහා දේවාලයේ ඉදිරිපිට ඇති අතුපන්දලම අලුත් කිරීමේ චාරිත්‍රය. පෙරහැරට සහභාගී වන වාසනා හස්තියා ප්‍රමුඛ අලි ඇතුන් විසින් තෝරා ගන්නා ලද ස්ථානයකින් රැගෙන එන දඹාතු. එහෙමත් නැත්නම් මාදම් අතු ගෙනවිත් මේ අතුපන්දලම අලුත් කිරීම වාර්ෂිකව සිදු කරන චාරිත්‍රයක්. ඒක සිදු කෙරෙන්නේ ඇසළ පෙරහැර මංගල්‍යයේ 6 වෙනි පෙරහැර දිනේ දහවල් කාලයේදී. ඉතින් අදත් ඒ කටයුත්ත සිදු කෙරුණා. අලි ඇතුන් මේ කතරගම ආසන්න ප්‍රදේශයේ තියෙන කැලෑවකට ගිහින් ඒ සූදානම් කරපු මාදම් අතු ගෙනවිත් මැණික් ගඟේ දියනෑමෙන් පස්සේ පෙරහැරින් ඒක ඊටාම ආකර්ශනීය රූපරාමු පෙළක් මවන කටයුත්තක්. අලි ඇතුන් සියලු දෙනාම මාදම් අතු ගෙනවිත් වාසනා ඇතු මුලින්මත් ඉන් අනතුරු අනිත් අලි ඇතුන් සියල්ලම මාදම් අතු මේ මණ්ඩපය වෙත සකස් කිරීමට කටයුතු සූදානම් කරනවා. ඒ අවස්ථාවට ගරු බස්නායක නිලමේතුමන් ඇතුළු දේවාලයේ කපු මහත්තුරුන් මේ සියලු දෙනාම ඊටාම භක්තියෙන් යුතුව සහභාගී වෙනවා. දැන් මේ අතුපන්දලමේ ඉතිහාසය පිළිබඳව අපි සොයාගෙන යමු. ඉතිහාස කතාව මොන වගේද වෙන්නේ කියලා. දුටුගැමුණු රජතුමා සහ කතරගම අතර බැඳීම අපි නිතරම කතා කරනවා. දුටුගැමුණු මහරජතුමාට කතරගම දෙවියන් හමු වෙන්නේ සන්නාසි වේශයකින් මැණික් ගඟේ ජීවමාලි තොටේදී. ඒ අවස්ථාවේදී කතා බහ කරලා දුටුගැමුණු රජතුමාට මේ සන්නාසි වේශයෙන් ඉන්න කතරගම දෙවියන් පිළිබඳ පැහැදීමක් ඇති වෙනවා. ඊට පස්සේ මේ ස්ථානය, ඒ කියන්නේ මහා දේවාලයේ ඉදිරිපිට මේ මණ්ඩපය සකස් කරලා දෙනවා తాවකාලිකව මේ සන්නාසි වේශයෙන් ඉන්න කතරගම දෙවියන්ට. එහිදී පොරොන්දුවක් වෙනවා කතරගම දෙවියන් උදෙසා යුද්ධයේ ජයග්‍රහණය කළයින් පස්සේ රට එක්සේසත් කළයින් පස්සේ මහා දෙවොලක් හදලා පූජා කරන්න කියන පොරොන්දුව බාරයක් වෙලා තමයි දුටුගැමුණු රජතුමා පිටත් වෙන්නේ. ඉතින් එදා ඉඳන් පැවතෙන චාරිත්‍රය ඒ తాවකාලික මණ්ඩපය අද දක්වාම කතරගම මහා දේවාලයේ ඉදිරිපිට සූදානම් කරලා තියෙනවා. ඇසළ පෙරහැර මංගල්‍යයේ 6 වෙනි දවසේදී ඒ කටයුත්ත නැත්නම් ඒ මණ්ඩපය අලුත් කොළාතු වලින් අලුත් කිරීමේ කටයුත්ත තමයි සිදු කරන්නේ. ඒක තමයි සාමාන්‍යයෙන් ඔය කතන්දරේ ඉතිහාසය හැටියට අපිට සඳහන් කරන්නට හැකියාව තිබෙන්නේ. තවත් විශේෂ කටයුත්තක් පිළිබඳව අපි මෙහිදී සඳහන් කරන්නට ඕන. ඒ තමයි දුටුගැමුණු රජතුමා දැන් ওই සන්නාසි වේශයෙන් හිටපු කතරගම දෙවියන්ට පොරොන්දු වෙලා තියෙන්නේ රන් උළු මාලිගාවක්. රන් උළු මාලිගාවක් පූජා කරනා වග. නමුත් අනාගතය ගැන හොඳින් දැකපු කතරගම දෙවියන් සන්නාසි වේශයෙන් දුටුගැමුණු රජතුමාට යෝජනා කරලා තියෙනවා රන් උළු මාලිගාවක් නෙවෙයි රන් කොත් මාලිගාවක් සකස් කරන්න කියන කාරණය. එය ජනවහරේන කතාවක් හැටියට තමයි අපිට සඳහන් කරන්න තියෙන්නේ. රන්නුළු මාලිගාවක් හැදුවොත් කලියුග කාලේ නැත්නම් අනාගතයේදී මේක විනාශ වෙන්න පුළුවන්. ඒ නිසා රන්කොත් මාලිගාවක් කොත් 3කින් සමන්විත රන්කොත් මාලිගාවක් ඉදි කරන්න කියන යෝජනාව තමයි සන්නාසි වේශයෙන් හිටපු කතරගම දෙවියෝ දුටුගැමුණු රජතුමාට යෝජනා කරලා තියෙන්නේ. ඉතින් මේ රන්කොත් මාලිගාව පිළිබඳව බොහෝ සෙයින් කතා බහට ලක් වෙනවා. රන්කොත් මාලිගාව ඒ විදිහටම දකින විදිහට වර්තමානයේ නැවතත් ප්‍රතිසංස්කරණයකට ලක් කරලා තියෙනවා. ඔබට හැකියාව තිබෙනවා මේ මහා දේවාලයේ ඉහළ මේ රන්කොත් දැක ගන්නට. වර්තමාන බස්නායක නිලමේ තිල්න මදුසංක මහත්මයාගේ ඒ වගේම ප්‍රධාන කපුදුරන්දර සරත් සේපාල රත්නායක මහත්මයාගේ මැදිහත් වීමෙන් පැරණි ආකාරයටම දුටුගැමුණු මහරජතුමා සකස් කළ ආකාරයටම පවතින විදිහට ඒ රන්කොත් මාලිගාව ඒ විදිහටම දැක ගන්න පුළුවන් විදිහට ප්‍රතිසංස්කරණය කරන්න නැත්නම් නැවත රන් ආලේප කරලා ඒ රන්කොත් මාලිගාව විදිහට පරිවර්තනය කරන්නට වර්තමානයේ වන විට කටයුතු කරලා තියෙනවා කියන කාරණයක් අපි මේ වෙලාවේදී කියන්නට ඕනේ. ඉතින් මෙවැනි විචිත්‍රවත් සංස්කෘතික මංගල්‍යයක් හැටියට අපිට කතරගම ඇසළ පෙරහැර මංගල්‍ය හඳුන්වා දෙන්නට පිළිවන් ඒ සිරි අසිරිය ඒ විචිත්‍රත්වය ඔබට සමීප කරන්නට නිරතුරුව ජාතික රූපවාහිනිය සූදානම්.